පළමු කොටම මැතිවරණයෙන් පසුව මම හිතන්නේ අපි මාධ්‍ය සාකච්ඡාවක් තියෙන පළවෙනි අවස්ථාව. අපි ස්තුතිවන්ත වෙනවා පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන්නු සියලුම ජනතාවට ඔවුන් ඉතා අභියෝගාත්මක කාර්යයකට උර දුන්නා. හැම ප්‍රදේශයකම වගේ වගේම ඉතාම උද්‍යෝගිමත්ව මැතිවරණ ව්‍යාපාරයේ සක්‍රීය කොටස්කාරයෝ හැටියට කටයුතු කළා. ඒ සියලුම ජනතාවට අපි අපේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා ධෛර්ය සම්පන්නව ඉදිරියට පැමිණීම ගැන. ඒ වගේම අපි දන්නවා මේ මැතිවරණ ව්‍යාපාරය මැතිවරණය සාධාරණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් කියලා බොහෝ දෙනෙක් අර්ථකථනය කරනවා. සමහර අංග වලින් ඒ කාරණේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් නම් රටේ විධායක ජනාධිපතිවරයා එක් පාර්ශවයකට පමණක් වාසි වෙන ආකාරයට යම් යම් පීවර ගන්නේ නැහැ. පසුගිය මැතිවරණයේ තිබිච්ච විශේෂත්වය තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා, රටේ ජනාධිපතිවරයා, UMP ඇතුළු බලවේගවල ඡන්දෙන් දිනපු ජනාධිපතිවරයා ඒ තමන්ව දිනවපු බලවේග නැවත වතාවක් මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා සන්ධානයේ අපේක්ෂකයා ජයග්‍රහණය නොකරන බවට මනසක් සමාජය තුළ ඇති කිරීම සඳහා ඉතා දරුණු ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කළා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ මේ 95ක ආසන ප්‍රමාණයක් දිනා ගන්න. ජාතික ලයිස්තුවක් ඇතුළු 95ක ආසන ප්‍රමාණයක් දිනා ගන්න හැකි වීම අපි හිතනවා ඉතා විශිෂ්ට ප්‍රතිඵලයක්. මෑත ඉතිහාසයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ කවදාකවත් විපක්ෂයක් තිබුණේ නැහැ 95ක වගේ සංඛ්‍යාවක. බොහොම දුර්වල විපක්ෂයන් තිබුණේ. ඒ නිසා ආච්චර එක පැත්තකින් මිනී ගොඩ ගත්තා. අනෙක් පැත්තෙන් ලියුම් එව්වා. අනෙක් පැත්තෙන් අගමැති වෙන්නේ නැහැ කියලා ඡන්දෙට ඔන්න මෙන්න තියෙන දවසේ පත්‍රවල පරණ පත්‍ර පිටු අලුත් දැන්වීම් හැටියට දැම්ම කවදාකවත් මැතිවරණ ඉතිහාසයේ නොනගත කාලේ එන පත්‍රවලට එහෙම දැන්වීම් දාන්න ඉඩ දුන්නේ නැහැ. අපි දන්නවා මැතිවරණයට දවස් දෙකක් කලින් අක්‍රියයි. ඒ අක්‍රිය දවස් දෙක ඇතුළේ ආපු පත්‍රවල ඒ විදිහේ දැන්වීම් දාන්න දුන්නා. නාගරික සමහර කොටස් අතර මේ හරහා යම් ව්‍යාකූලත්වයක් ඇති කරන්න එයාට පුළුවන් වුණා. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් වුණත් අපි හිතනවා සමහර දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රතිඵලයේ අසාමාන්‍ය ස්වභාවයන් තිබෙනවා. අපි ඒවා තවදුරටත් අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ පිළිබඳව මහජනතාව විවිධ සැකසංකා පළ කරලා තිබෙනවා. නමුත් අපි මේ පිළිබඳව එකවර ප්‍රකාශයක් කරන්න කලබල වෙන්නේ නැහැ. අපි මේ පිළිබඳව පූර්ණ අධ්‍යයනයක නියැලිලා ඉදිරියේදී සම්බන්ධව තමුන්වන්සලට අපේ මතය කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් අපිට වගකීමක් තිබෙනවා මේ බුලත් කොළේට ඡන්ද දුන්නු ජනතාව ඡන්ද දුන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුලක් හදන්න නෙවෙයි. ඒ වගේම අපි හිතනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නු ජනතාව ඡන්ද දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක හවුලක් හදන්න නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතික ආණ්ඩුවක් හදනවායි කියලා කිව්වට ඒ වචනෙට වඩා UMPට ඡන්ද දීපු අතිමහත් බහුතරයකගේ බලාපොරොත්තු වුණේ UMP ආණ්ඩුව. සන්ධානයට ඡන්ද දීපු අතිමහත් බහුතරයකගේ උමනා වුණේ සන්ධාන ආණ්ඩුව. ඒතකොට සන්ධාන ආණ්ඩුවක් හදන්න බැරි වුණාට පස්සේ අපි විපක්ෂයේ හැටියට ඡන්ද දීපු ජනතාවගේ අයිතිය හා ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කරන්න ඕනේ. මහ ජනතාවයි අපි අතර ඡන්දයකදී ඇති වෙන බැඳීම මොකක්ද? මේ මහ ජනතාව අපේක්ෂා කරන භූමිකාව අපි ඉටු කිරීම නෙවෙයි. මහ ජනතාව අපට ඡන්ද දෙනවා යම්කිසි භූමිකාවක් ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඡන්ද ගත්තු අය ඡන්ද ගත්තට පස්සේ වෙනම භූමිකාවක් ඉටු කරොත් ඡන්ද දීපු මහ ජනයාට පිටුපෑමක් නෙවෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා කිසි ලෙසකින්වත් බුලත් කොළේට ඡන්දය දුන්නු ජනතාව අපේක්ෂා කරන්නේ නැහැ, අපේක්ෂා කළෙත් නැහැ, ඉදිරියට කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ 113කට වඩා අඩු. මොකද එතුමටත් ඔය ජයග්‍රහණයක් ඇටියට කොච්චර උදම් මැනුවත් 113ට අඩු යන්තම් 105ක පමණ ආසන ප්‍රමාණයක් තමයි එතුමට හදාගන්න පුළුවන්. එතකොට ඒ 113න් මෙහා තියෙන ආණ්ඩුව බලවත් කරන්න. එහෙම නැත්නම් ඒකට මුක්කුවක් වෙන්න යන්න අපි කිසි කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ. නීත්‍යානුකූල අයිතීන් ගැන විතරක් කල්පනා කරන අයට මේ සදාචාරාත්මක අයිතීන් හා වගකීම් ගැන කිසිම තැකීමක් නොකර තීරණ ගන්න පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා ඒක අපට කරන්න බෑ. ඒ නිසා තමයි අපි පෙනී හිටින්නේ සාමූහිකවත් වෙන වෙනමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන්නු. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙලට ප්‍රතිවිරුද්ධව සන්ධානයත් එක්ක හිටගත්තු ඒ සියලු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මතය වෙනුවෙන් ඔවුන් නියෝජනය කරමින් මොන අභියෝගාවක් අපි පෙනී හිටිනවා කියන කාරණේ මෙතෙන්දී ඉතා ඕනෑකමින් අවධාරණය කරන්න ඕන. මම ඔබට පෙන්නන්නම් උසාවියෙන් ගත්ත ඡන්දෙට ඔන්න මෙන්න තියලා අධිකරණ නියෝගයක්. සන්ධානයේ සභාපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ලේකම්වරයාට මේ. දැන් මේක මම මේ පෙන්නන්නම් මෙතන තියෙන අනුරාධපුර ගුවන්තොටුපළ පාර සැනසුම දුමින්ද දිසානායක. අස්සංකල තියෙන විශ්වාසය. මේ පෙර කලාස් උසාවියට දෙන
මේ බලකරදාසි මේකේ සාමාන්‍යයෙන් දුමින්ද දිසානායක නම් මෙතන මේ කියන්නේ මෙතන අත්සන් කරන්නත් ඕන දුමින්ද දිසානායක. මේකේ මම හිතන්නේ මේකේ විශ්වාරණපාල අත්සන් කළා විශ්වාරණපාලගේ නම තියෙනකේ මම හිතන්නේ දුමින්ද දිසානායකගේ නම ඇති මට ඒක හම්බුනේ නැහැ. ඉතින් මේ වගේ සාවද්‍ය ලේඛන දීලා තමයි මේ උසාවිය නොමගයවලා අතුරුදහන නියෝගය ගත්තේ. කොහොමද උසාවියක් මෙහෙම වරද්දවගත්තු ලේඛන තියෙන නඩුවක් අහලා අතුරුදහන නියෝගයක් දෙන්නේ? මේ වගේ වැරදි කුඩ ලේඛන දීලා තමයි මේ අතුරුදහන නියෝග ගත්තේ. ඉතින් ඒ නිසා හැම පැත්තකින් එක පැත්තකින් ඔබ දන්නවා මැතිවරණ කාලයක සාමාන්‍යයෙන් පක්ෂ ලේකම්වරු වෙනස් කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. කවදාකවත් ලංකාවේ ඉතිහාසයේ වෙලා නැහැ. මැතිවරණයක් ආරම්භ වූ මොහොතේ සිට එහි ජාතික ලැයිස්තුව පත්කොට අවසන් කරන මොහොත දක්වා ඒ ඉන්න ලේකම්වරයාගේ බලය කවදාකවත් බිඳවට්ටන්න බෑ. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට අරුම පුදුම ආකාරයට මේ අධිකරණයක් නොබ ගවලා ඒ වගේ අතුරුදහනම් නියෝග ගත්තා. මේ සියලු කඩාකප්පල්කාරී ක්‍රියා මැද්දේ තමයි අපි මේ ආසන 95ක ජයග්‍රහණයක් ගොඩනැගුවේ. අපේ වගකීමයි මේ ආසන සංඛ්‍යාව ආරක්ෂා කරගෙන මහජනතාව ලබා දුන්නු බලාපොරොත්තු හා පරමාර්ථික කිරීම වෙනුවෙන් අපි කැප වෙන්න ඕන. අපි ඉන්නේ ඒ ස්ථාවරේ. ඒ විතරක් නෙවෙයි අපි සම්දාහණයට ඡන්දය දුන්නු මේ සියලු ජනතාවට අපි ආයාචනා කරනවා ආරාධනා කරනවා. ඔබ සියලු දෙනා තබා තිබෙන විශ්වාසය හා බලාපොරොත්තු අපි ආරක්ෂා කරනවා. ඒ වගේම රටට හතුරු න්‍යාය පත්‍රය කියන මේ ආණ්ඩුවත් එක්ක අත්වල බඳ ගන්න අපි කිසි ලෙසකින්වත් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම අපි ඔබෙන් ඉල්ලා හිටනවා ධෛර්ය සම්පන්න. එදා ජනවාරි 8 පරාජයෙන් පසුවත් නැවත ධෛර්ය සම්පන්නව නැගී සිටියාසේ මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් පරාජයක් නෙවෙයි ඊළඟ ජයග්‍රහණයේ ප්‍රධාන අඩිතාලම අපි දාලා තියෙන්නේ. ඒ අඩිතාලම් මත ඉඳගෙන සවිමත්ව නැගී සිටීම සඳහා සූදානම් වෙන්න කියන ආරාධනාව අපි කරනවා මේ රටේ පොදු ජනතාවට. අනිත් අතට අපි කැමති ජාතික ලැයිස්තුවට කරපු දෙයක්. ජාතික මම හිතන්නේ මේක තමයි ලෝක ඉතිහාසයේ ජාතික ලැයිස්තුවක සිදුවෙච්ච බරපතලම මංකොල්ල. අපි දැන් ඔබ දන්නවා ඡන්දෙට කලින් මට මතකයි විලාන් පෙර මැතිතුමා වගේ අයත් මේ බඳුන් කර වංචා බඳුන් කර සුදාර හොරා මේ කිසි සෑහෙන දේවල් කතා කරන්නේ. වසබෝතලුත් ගෙනල්ලා දෙන්න ආවනේ. ඉතින් එහෙමයි දැන් කොහොමද ඒ කියපු හොරුත් එක්ක එකට ඇමති මණ්ඩලෙක ඉන්නේ? එහෙම ඇමති මණ්ඩලෙක ඉන්න පුළුවන්. ඒ ඡන්ද කාලේ බඳුන් කර හොරා කියලා Taman මහ දුන්නු පොයත් එක්ක ඇමති මණ්ඩලෙක ඉන්න පුළුවන්. එතකොට ඒක කොහොමද මහජනයා තේරුම් ගන්නේ? දැන් මේ ජාතික ලැයිස්තුව අද බලන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට 940 ගණන් වලින් පස්සේ සම සමාජ පක්ෂයට පාර්ලිමේන්තුවේ නියෝජනයක්. 940 ගණන් වලින් පස්සේ හැමදාම පාර්ලිමේන්තුවේ සම සමාජ පක්ෂයට නියෝජනයක්. ඕපකාරක සභාවේ සභාපතිවරයා විශිෂ්ට භූමිකාවක් ඉටු කරා ඩී ගුණසේකර මැතිතුමා. අද එතුමාට පාර්ලිමේන්තුවේ නියෝජනයක්. මේ රටේ පැරණි වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබල භූමිකාවක් ඉටු කරපු පක්ෂ. අද මේ කියන්නේ අවම වශයෙන්වත් ඒ පක්ෂ දෙකේ නියෝජනය ගැන සලකා බලන්න තිබුණා. අවම වශයෙන්. ඒ ගැනව සැලකුවේ නැහැ. සලකන්නේ නැතුව අවසානයේ අනාථයන්ගේ ලයිස්තුවක් බවට ජාතික ලයිස්තුව පත් කළා. ඉතින් අනාථයන්ගේ ලයිස්තුවක් විය යුතුද ජාතික ලයිස්තුව? ජාතික ලයිස්තුව කියන්නේ අනාථයන්ගේ ලයිස්තුවක්. ඒක හරියට අර පින්නවල අලියනාථාගාරය වගේ එකද ජාතික ලයිස්තුව කියන්නේ. ඉතින් මේක අද මහ ජනතාව ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා විතරක් නෙවෙයි මම හිතන්නේ ඒක මේ යහපාලනේ නෙවෙයි මේ මොනම පාලනයකවත් කිසිම මූලධර්මයකට අයිති වෙන්නේ නැහැ. අපි කනගාටු වෙනවා මේ තත්වයට ඒ ජාතික ලැයිස්තුව පුරෝපු උදවිය පත්වීම ගැන. විශේෂයෙන්ම අපි තව එකක් අවධාරණය කරන්න ඕනේ. ඉදිරියේ දේශපාලන අභියෝග අපිට මුහුණ දෙන්න වෙනවා. අපි දන්නවා මේ අභියෝග වලට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ වගේම අපි දන්නවා මේ රටේ ප්‍රගතිශීලී ජාතිකවාදී වාමාංශික බලවේග දුර්මුඛ කරලා ඒවා එක්ක බෙලහීන කරලා Taman අපේක්ෂා කරන Taman බාරගත්තු කොන්ත්‍රාත්තු ඉටු කරන්න බොහොම වේගයෙන් ඉදිරියට යන්න තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ කියලා අපි දන්නවා. ඒකට පූර්ව කොන්දේසිය තමයි විරුද්ධ පක්ෂයේ යටත් කර ගැනීම, විරුද්ධ පක්ෂයේ හීලෑ කර ගැනීම, එක්ක දනගස්වා ගැනීම. අන්න ඒ න්‍යාය පත්‍රයයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා හරහා ජාතිකාණ්ඩුවක කොටස්කාරයෝ කරන්න යන්නේ. ඒකට ඇත්ත වශයෙන්ම මෙතන ජාතිකාණ්ඩුවක් නෙවෙයි මේ හවුල් ආණ්ඩුව. ජාතිකාණ්ඩුවක් නම් පාර්ලිමේන්තුවේ හැම පක්ෂයක්ම වගේ ඒක එකතු වෙලා ඉන්නේ. මෙතන තියෙන්නේ හවුලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසයි මේ හවුලට යන්නේ. අනිත් කොටස යන්නේ නැහැ. දැන් අද 100 ගානක ඇමති මණ්ඩලයක් හැදෙන ලකුණු පෙන්නලා තියෙනවා. මම දන්නේ යහපාලනය පිළිබඳව උදේහවා දේශාවදාරපු ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව මොනවා පවසයිද කියලා. කොහොම වුණත් මේ ඒ අයට අභිමත ගමන යන්න විපක්ෂයක් නැති කරන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ අයට අභිමත ගමන යන්න මේ රටේ ජාතික ආරක්ෂාව දුර්වල කරන්න. බටහිර අධිරාජ්‍යවාදීන් බාර දීපු කොන්ත්‍රාත්තු ටික ඉටු කරන්න. Tamanට උදව් කරපු එක කල්ලි වලට කප්පන් දෙන්න.
අන්න ඒක කරන්න නම් විපක්ෂයක් නැති වෙන්න ඕන. විපක්ෂය එක්ක යටත් කරගන්න ඕන. එක්ක බලෙන් හරි ගැට ගහ ගන්න. ඒ න්‍යාය පත්‍රය මේ යන්නේ. ඉතින් අපි ජනතාවට කියනවා ඒකට තමන් පත් කරපු මහජන නියෝජිතයන්ට ඒ උගුලට ගොදුරු වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ බලපෑම ඔබ පත් කරපු මහජන නියෝජිතයාට ඇති කරන්න කවර ලෙසකින්වත් මේ විපක්ෂයක් නැති කරලා විපක්ෂයක් රටට අහිමි කරලා තමන් අභිමත ආකාරයට තමන්ගේ න්‍යාය පත්‍රයේ දිගේලි කරන්න දරන ප්‍රයත්නයට යටත් වෙන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි මහජනතාවගෙන් ඉල්ලනවා. තමන් පත් කරපු මහජන නියෝජිතයන්ට ඒ බලපෑම අඛණ්ඩව ඉටු කරන්න අපි ඒ වගකීම අනිවාර්යනීය වශයෙන් දරනවා කියන එක නැවතත් අවධාරණය කරනවා. ඒ වගේම ඡන්ද කාලයේදී අපට සහයෝගය දීපු සියලු මාධ්‍යවේදීන්ටත් අපි මේ අවස්ථාවේදී කෘතඥ වෙනවා ඔබ ලබා දුන්නු සහයෝගය සම්බන්ධව.